මගේ අතේ පොතක් ඔබට පේනවා. මේ පොතෙන් තමයි ඔබව බෞතිස්ම ස්නාපනය කළේ. ඔබ පල්ලියෙන් බැන්දනම්, පල්ලියේ පැත්තේ හරි බැන්දනම් ඔබව බැන්දුවෙත් මේ පොතෙන් තමයි. කවදා හරි ඔබේ හුස්ම ටික යද්දී ෆාතට එන්න කියලා අපි කියනවා අවත්‍ය දෙනවා. රෝගීන්ගේ ආලේපය දෙන්නෙත් මේ පොතෙන් තමයි. අන්තිමට ඔබව ෆාදවිල්ලා ආශිර්වාද කළා කනත්තේ බලලන්නෙත් මෙන්න මේ පොතෙන් තමයි. මේ පොතට අපි සිංහල සාමාන්‍ය වචනේ නම් ඕනම සංක්‍රිස්තියන් මහත්තයෙක් අන්නයිරාල කියන්නේ මේකට ගොඩක් වෙලාට කළු පොත කියලා. නමුත් මේකේ තේරුම තමයි සරල පිළිවෙත් සංග්‍රහය. අද අපි සම්විධානයන් වහන්සේගේ බෞතිස්ම ස්නාපන මංගල්‍යය සමරන. බෞතිස්මේ කියන්නේ ප්‍රේමවන්තයනි ඇතුළට ගිහිල්ලා උඩට එනවයි කියන අදහස්. හරියට කිව්වොත් වතුරේ ගිලිලා උඩට එන. ඒ කරා වූ ක්‍රියාදාමය නිසා තමයි මේක බෞතිස්මය වුණේ. එහෙනම් ප්‍රසාද ස්නාපනය කියලා කියන්නේ සක්‍රමේන්තුවක්. ඔබ මම අදහන, ඔබ මම විශ්වාස කරන මේ අපේ එකම ශුද්ධෝ කතෝලික සභාවට විතරයි තියෙන්නේ. බය නැතුව කියන්න පුළුවන් අනිත් ඔය කිසිම ආගමකට, බයිබල් ආගමකට කොහෙවත් නැහැ මේ මහා වාසනාවන්ත සක්‍රමේන්තුගත ජීවිත ක්‍රමවේදය තියෙන්නේ අපේ ආගමේ විතරයි. මොකද්ද? අපිට සක්‍රමේන්තු 7ක් තියෙනවා. සරලව කියනවා නම් සක්‍රමේන්තුවක් කියන්නේ පිටතින් සලකුණු කරන ඇතුලෙන් වරප්‍රසාද ඔබට මට හම්බෙන දේට තමයි සක්‍රමේන්තුවක් කියලා කියන්නේ. එහෙනම් ප්‍රසාද ස්නාපනය ලබද්දී දැන් ඔබේ දරුවව ප්‍රසාද ස්නාපනය කරද්දී අපි මූලිකවම හොයනවා කාවද? මඤ්ඤවයි පඤ්ඤවයි. එහෙම නැත්නම් අපි කියනවා ඥානමව ඥාන පියා. තව විදියකින් කියනවා ආත්මීක මව ආත්මීක පියා. මෙතන ඔබගෙන් මම ඇහුවොත් ඔබ මඤ්ඤයි පඤ්ඤයි ඔබේ දන්නවද කියලා? දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති. ඔබව ප්‍රසාද ස්නාපනය කරපු දිනේ මතකද ඇහුවොත් දිනේ මතකෙට ඉන්න බෑ, ඔබ ගොඩක් පොඩිනේ. හැබැයි ඔබට දිනේ හොයාගන්න පුළුවන්. ඔබ කතෝලිකයෙක් නම්, මීසමකට අයිති නම්, පවුල් පොතක් තියෙනවා නම් ඒ පවුල් පොතේ අනිවාර්යෙන් ඔබේ නමට එහා පැත්තෙන් උපතට එහා පැත්තෙන් සඳහන් වෙනවා ඔබව ප්‍රසාද ස්නාපනය කරපු දිනය. දන්නේ නැත්නම් අද ගෙදර ගිහිල්ලා පවුල් පොත පෙරලා බලන්න මාව කොයි පල්ලියේ, කොයි මාසේ, කොයි දවසේද ප්‍රසාද ස්නාපනය කරේ කියලා. අඩුමතර මේ මංගල්‍ය දවසේ ගෙදර ගිහිල්ලා මැරෙන්න කලින් ඒක හරි දැනගන්න එක වටිනවා අපිට. අද කාලේ නම් ඥානමව්පිය හොයාදි දෙමව්පිය මොනවද සැලකිලිමත් වෙන්නේ? හොඳට සල්ලි භාගෙ තියෙන. ලියුම් කවරේට 5000ට වැඩි කොලයක් දාන්න පුළුවන් කෙනෙක්ව තමයි අද කාලේ දෙමව්පිය හොයන්නේ කවුද මගේ දරුවගේ මඤ්ඤයි පඤ්ඤයි වෙන්නේ. ගොඩක් වෙලාවට බලන්නේ රටේ ඉන්න කාව හරි ගන්න. රටින් අයව ගන්න බැරි කමක් නැහැ, පුළුවන්. ඒකට වෙන ක්‍රමයක් තියෙනවා. ඒකට වඩාත් උචිත වෙන්නේ ඒ මොහොතේ පෙනී ඉන්න පුළුවන් දෙන්නේ. ප්‍රධානම දේ තමයි මඤ්ඤ පඤ්ඤ වෙන්න අබුර්දියාලේ ලැබලා ඉන්න ඕනේ ප්‍රේමවන්තයනි. ඒ වගේම අවුරුදු 16ට වැඩි අබුර්දියාලේ ලැබපු කෙනෙක්. හැබැයි අබුර්දියාලේ ලැබපු කෙනා බැඳලා නම් හිතන්න ඔබේ සහෝදරිය පල්ලියෙන් නෙමේ බැන්දේ, බෞද්ධ කෙනෙක්ව රෙජිස්ට්‍රාර්ගෙන් බැන්දා. එයාට වෙන්න පුළුවන් ද මඤ්ඤ පඤ්ඤ? බැහැ. එයා සක්‍රමේන්තු ජීවිතේ නතර කරලා ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න මේ ඥානමව තෝරන එකේ ඉස්සර ලොකු වැදගත්කමක් තිබ්බා. මේ වචනේම තේරුම කියන්නේ බෞතිස්ම ස්නාපනය. අද කාලේ අපි පුංචි ළමයිව පල්ලියට ගෙනල්ලා වතුරේ ඔබලා උඩට ගන්නවද? නැහැ. පොඩි එකා තවත් හූ තියලා කෑ ගහලා හුස්ම ටික හිර වෙනවා. එහෙනම් පොඩි එකාගේ ළමයි වතුරට බයයි. ඉස්සර ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෝ බෞතිස්ම ස්නාපනය කරේ කාවද? වැඩිහිටියන්ව. ජුදා ආගමේ ඉඳලා
ජේසුව අදහගන්න ආපු අයව තමයි ඒගොල්ලෝ බෞතිස්ම කළේ. එහෙනම් ඒ වැඩිහිටියන්ව තමයි වතුරේ ගිල්ලලා උඩට ගත්තේ. එහෙනම් බෞතිස්මය කියන්නේ පව් සමාවේ පිළිවෙතක්. අන්නේ නිසයි ප්‍රේමවන්තයනි බෞතිස්ම ස්නාපනය කරද්දී අපිට මොනවාද හම්බෙන්නේ? අපි ජම්ම පාපයෙන් නිදොස් වෙනවා. පුංචි කාලේ දහම් පාසලේදී පිනවා ඉගෙන ගන්නවා. දේව දරුකම අපිට ලැබෙනවා. ශුද්ධෝ ස්වභාවයේ සමාජිකත්වය ඔබට මට ලැබෙනවා. අනිකුත් සක්‍රමේන්තු ලබා ගැනීමේ හිමිකම පුළුවන්කම ලැබෙනවා. දැන් මේ කරුණු ටික බැලුවොත් මේකක්වත් ජේසුට අදාළද? ජේසුජර් ජම්ම පාපයේ තියෙනවද? මේ ලෝකේ ජම්ම පාපයෙන් නිර්දෝෂව පිරිසිදු ගත්තේ 3 දෙනයි. ක්‍රිස්තුස් වහන්සේ, ස්නාවක ජෝවාන් මුනිතුමා සහ මරියතුමි. එන ජම්ම පාපයක් නැති ජේසු මෙන්නද ප්‍රසාද ස්නාපනය ලබනවා. ඊළඟට මම කොහොමද දේව දරුකම ලැබෙනවා ඔබට මට. දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙච්ච ජේසුට තව මොකටද දේව දරුකම? උන්වහන්සේ තුලම දේව දරුකම තියෙනවා. ශුද්ධ ස්වභාවයේ සමාජිකත්වය ලැබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ ආරම්භ කරපු ඒ ස්වභාව ඒ වන විට ආරම්භ කළා නැත්තම් කොහෙන්ද ශුද්ධ ස්වභාවයේ සමාජික උන්වහන්සේට අවශ්‍යද? ශුද්ධ ස්වභාවයේ හිස උන්වහන්සේ. අනිකුත් සක්‍රමේන්තු සියල්ලම ස්ථාපිත කිරීමේ බලයත් උන්වහන්සේ. එනම් පාපය ගැන කිසිත් නොදත් පෞකාරයෙක් නොවූ ජේසු ඇයි අද බෞතිස්ම ස්ථාපනය ලබන්නේ? බෞතිස්ම ස්නාපනය ලැබීම තුළ උන්වහන්සේ වතුර යටට ගිහිල්ලා උඩට ඇවිල්ලා උන්වහන්සේම ආලේප කරනවා. උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරන්නට. දැන් අපි ගත්තොත් ඔබව කොහොමද ක්‍රිස්තියානි කරන්නේ? පුංචි කාලේ ඕනම කෙනෙක්ව නම කියලා නල්ලට වතුර වක් කරනවා. ජේසුගේ කාලේ බෞතිස්මය වතුර යටට ගිල්ලලා ගන්නේ. දැන් ඒ අපි සභාව පැවතගෙන එද්දී වැඩිහිටියෝ නෑනේ. ඉන්නේ චූටි ළමයි. ඒතකොට පොඩි ළමයව සභාවට බාර ගන්න විදිහට තමයි අපි සංකේතයක් විදිහට මම කිව්වේ පිටතින් සංකේත කරලා ඇතුලෙන් වරප්‍රසාදය හම්බෙනවා දෙයන් වහන්සේගේ නම කියලා. දැන් අමිල නම් අමිල වෙන ඔබව පියාණන්ගේද පුත්‍රයාණන්ගේ ශුද්ධාත්මගේ නාමයෙන් මම ප්‍රසාද ස්නාපනය කරමි කියලා තමයි පියතුමා මෙතනින් අපි හැමෝගෙම නලලට වතුර ටික වක් කළේ. එහෙනම් අද ජේසු වතුර යට ගිහලා උඩට එද්දි මෙන්න පියාණන් වහන්සේගේ හඬ මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණන්. ශුද්ධාත්මයන් වහන්සේ පරවිය ආකාරයෙන් පුත්‍රයන් වහන්සේ වතුර. එහෙනම් ජේසුගේ ප්‍රසාද ස්නාපනයේදී ශුද්ධ ත්‍රිත්වය පෙනී හිටියා. එහෙනම් ඔබ මම ගන්න හැම සක්‍රමේන්තුවකම ශුද්ධ ත්‍රිත්වයේ නාමයෙන් තමයි ඒ හැම සක්‍රමේන්තුවක්ම අපි ගන්න. ඒ වගේම ඔබව ආලේප කරනවා. මංගාව තියෙනවා තෙල් බෝතල් 3ක්. මේ තෙල් බෝතල් 3 මතුරලා ජප කරපු හදිවින පොඩිවින ඒවට තියෙන තෙල් බෝතල් නෙමෙයි. පල්ලියේ මේ තෙල් බෝතල් අපි පාවිච්චි කරන්නේ ඔබට සක්‍රමේන්තු දානය කරද්දී. මේ තෙල් බෝතල් නිකන් හම්බෙන්නේ මහා බ්‍රහස්පතින්දට කලින් දවසේ සවුන්ද ඔක්කොම පියතුමල්ලා ප්‍රධාන දෙව් මැදුර රැස් වෙලා මේ තෙල් එකින් එක ආශිර්වාද කරනවා. දැන් පුංචි කාලේ ඔබට මතක නැහැ. ඔබේ ඇඳුම ගලවලා ඔබේ පපුවේ පාද කුරුසයක් අඳිනවා සක්‍ර ක්‍රිස්මා. සක්‍ර ක්‍රිස්මා කියන්නේ ක්‍රිස්මා තෛලය. ඒකට තමයි ඥානමෞපිය දෙන්න සාක්ෂි දරන්නේ. ඒ තෛලයෙන් තමයි ඔබ අබුර්තියාලෙපේ ලබද්දී ඔබට කම්බුල් පාරක් ගහලා ඔබේ නල්ලි කුරුසේ රදගුරුතුමා අඳින්නේ. ඒ පුංචි කාලේ නොදිනුවත්ව වෙච්ච දෙයට ලොකු වුණාම ඔබ සාක්ෂි ගන්නවා. ඊළඟට තියෙනවා ඕසී
OC මේක SC. OC කියන්නේ oil of catechumens. මේක භාවිතා කරන්නේ ක්‍රිස්තියානි කරද්දි විතරමයි. වතුර ටික වක් කරාට පස්සේ ෆාදර් ඔබේ නල්ලේ කුරුසිය ඇඳලා ඔබව ආලේප කරනවා. පූජකයෙක්, රජෙක්, එඬේරෙක් බවට ඔබ හැම කෙනෙක්වම ආලේප කරලා තියෙනවා. එහෙනම් පොදු පූජකවරය තුල මං ඇහුවොත් ඔබට පුළුවන් ද කාව හරි ක්‍රිස්තියානි කරන්න? මෙතන ඉන්න ඔබට ක්‍රිස්තියානි වෙලා නම් ඔබට පුළුවන් ද කාව හරි ක්‍රිස්තියානි කරන්න? ඔව්. විශේෂිත අවස්ථාවක හිතන්න යුද්ධයක වෙලාවක පියතුමල්ලා හොයාගන්න බෑ. ඔබ කඳුරක නම් ඉන්නේ. ඔබ ක්‍රිස්තියානි වෙච්ච කතෝලිකයෙක් නම් අර ඉපදිච්ච දරුවා මැරෙන්න යනවා නම් ඒ දෙමව්පියන්ට ඒ දරුවව ක්‍රිස්තියානි කරන්න ඕන නම් ඔබට පුළුවන්. නම කියලා ශුද්‍රෝ ත්‍රිත්වයේ නාමයෙන් ඔබව ප්‍රසාද ස්නාපනය කරන්නට. ඒකයි කියන්නේ ඔබට පොදු පූජකවරය තුළ මහා බලයක් තියෙනවා. ඊළඟට ඔබට අනිත් අය වෙනුවෙන් යාඥා කිරීමේ බලය පොදු පූජකවරය තුළ පැවලා තියෙන එකයි. ඒකයි ගෙදරදී ඔබ ඔබේ පවුල වෙනුවෙන් යාඥා කරන්නේ. ඊළඟට දිවසිවරේ අපි කියනවා දිවසිවරේ කියන්නේ mouth piece of God. එහෙනම් දෙයයන් වහන්සේගේ වචනය අරන් යන දිවසිවරයෙක් ඔබ වෙන්න ඕනේ. නැතුව පියතුමල්ලාගේ වැරදි අරන් යන දිවසිවරයෙක් නෙමෙයි. ඊළඟට එඬේරේ නායකත්වය, පල්ලිය තුල නායකත්වය, ඔබගේ නිවස තුල ඔබගේ නායකත්වය දරන කෙනෙක් වෙන්න ඕනේ. පුංචි කාලේ ඔබට මතක නැහැ. ඔබ වෙනුවෙන් ඔබේ දෙමව්පියෝ ප්‍රතික්ෂේප කරමු කියලා තුන් පාරක් කියන. විශ්වාස කරමු කියලා තුන් පාරක් විශ්වාස ලක්ෂණයට සාක්ෂි දරනවා. දැන් මෙහෙම ඇහුවොත් පූජාවි කියන විශ්වාස ලක්ෂණයයි කොන්තේ කියද්දි කියන විශ්වාස ලක්ෂණයයි එකක්ද දෙකක්ද? අඩුම තරමේ එකවත් දන්නවද? එකක් නෙමෙයි දෙකක්. කොන්ති කියද්දි කියන විශ්වාස ලක්ෂණය තමයි ප්‍රසාද ස්නාපනයේදී සාක්ෂි දරන්නේ, අබුරුදියාලේ පිළිදපු කෙනෙක් වෙලා සාක්ෂි දරන්නේ. අපි කොන්ති කියද්දි කියන්නේ අපෝස්තලවරයන්ගේ විශ්වාස ලක්ෂණය. දිව්‍ය පූජාවිදි කියන්නේ නිසියානික මන්ත්‍රණ සභාවෙන් ලද විශ්වාස ලක්ෂණය. මොකද්ද මේ දෙකේ වෙනස කියලා කියවදී තේරෙනවා. සාන්තුරයන්ගේ සමෝස් ධර්මලාභී අපි මතක් කරනවා කොන්ති කියන්නේ. හැබැයි පූජාවිදි කියන අපෝස්තලයන්ගේ පැවතෙන එකම වූද ශුද්ධ වූද අපෝස්තලික සභාව කෙරෙහි මම විශ්වාස කරමි. අන්න ඒක මතක තියාගන්න. එහෙනම් ස්වාමීන් වහන්සේ ඔබට දීපු ඒ ප්‍රසාද ස්නාපනය තුල ක්‍රිස්තුස් වහන්සේව ආලේප කළා. මොකක්ද අපු හඬ? මේ මාගේ ප්‍රියාදර පුත්‍රයා නොවේ. ඒ හඬ අතීතේ රජ කෙනෙක්ව ආලේප කරද්දී පූජකයා කියන වචනයයි. එහෙනම් ඔබ හැම කෙනෙක්වම ආලේප කරලා තියෙන්නේ. එහෙනම් ඔබත් දෙවියන් වහන්සේට ප්‍රියපසන්න දරුවෙක් වෙන්න උත්සාහ කරන්න. ප්‍රසාද ස්නාපනය තුළ ඔබ ලැබූ පූජක, දිවසිවර, එඬේරික ඒ වරම් තුළ. ආමේන්.